හෙලෝ එවරිවන්. ඉතින් අද දවසේ රීඩින් එකෙන් අපි බලන්නේ සිංගල් අයගේ ලව් ලයිෆ් එකේ ඉදිරි මාස 6 මොනවද සිද්ධ වෙයිද කියලා. ෆයිල්ස් තුනක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති ෆයිල් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ෆයිල් 1, ෆයිල් 2, ෆයිල් 3. ඉතින් ටයිම් එක අවශ්‍ය නම් වීඩියෝ එක පෝස් කරලා ටයිම් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා පර්සනල් රීඩින්ග්ස් ගන්න කැමති නම් මට Facebook page එක හරහා මැසේජ් එකක් එවන්න පුළුවන්. හායි පයිල්වන් අපි බලමු ඉදිරි මාස 6 ආදර ජීවිතේ මොන වගේද කියලා. ඉතින් මම දකින ඉදිරි කාලේ සීමාව තුළ ආගේ ආදර ජීවිතේ මෙච්චර කල් තිබ්බ සියලුම සැකයන් බියම් ව්‍යාකූලතාවයන් ඉවත් වෙලා ගිහිල්ලා දැඩි පැහැදිලි බවක් වගේ මනසට එනවා. ඒ වගේම වගේ මොන හරි ප්‍රශ්න නිසා ඔය අතීතේ හිරවි හිටියන අතීතේ පුද්ගලයෙක් ගැන හිතමින් හිටියන එකකින් මිදිලා වට අලුත් ආදරයකට ඉඩ සලසා ගන්න අවශ්‍ය මානසික ශක්තිය ඔයාලට ලැබෙන බවක් පෙන්වන්න කරනවා. ඒ වගේම ඉදිරි මාස 6 තුළ ඔයාලට ඍජු තීරණ ගන්න හැකියාවක් ලැබෙනවා. ඔයාගේ සිතුවිලි ගොඩක් ධනාත්මක විදිහට පෙරලෙන්න පටන් ගන්නවා. ඒ වගේම මම දකින ඉදිරි මාස 6 තුළ ගොඩක් හොඳ පෞරුෂයක් තියෙන ආකර්ෂණීය බවක් තියෙන කෙනෙක් ඔයාලට මුණ ගැහෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ඔයාලට ආත්ම විශ්වාසය කියන දේ ගොඩක් ඉහළ යන කාල සීමාවක් විදිහට පෙන්වන්න කරනවා. ඉතින් ෆයිල් 1 මේක තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් මම හිතනවා මේක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. හායි ෆයිල් 2 අපි බලමු ඉදිරි මාස 6 මොකද වෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම දකින්නේ ඔයාගේ ජීවිතේ දැනට තියෙන සම්බන්ධකමක් තාවකාලික සම්බන්ධකමක් ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා. සමහරක් අයට ඔයාට අතීතේ මිදෙන්න බැරුව හිටියා නම් ඒක අමතක කළා ඔයාට මූව් ඔන් වෙන්න ඉදිරි මාස 6 තුළ හැකියාව ලැබෙනවා. ඒකත් එක්ක මම දකිනවා ඔයාගේ හිතට අලුත් බලාපොරොත්තුවක් අලුත් කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. අලුත් කෙනෙක් වට කතා කරන්න පටන් ගන්න ඉඩකඩ තියෙනවා ඉදිරි මාස 6 තුළ. ඉතින් ඔයාගේ ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් ආදරය ගැන ඇති වෙන මාස කිහිපයක් තමයි ඉදිරි කාලේ සීමාව. ඉතින් ඔයාගේ මානසික මට්ටමත් ඉතාමත් ඉහළ වෙන්න සැනසීමක් ලැබෙන්න හැකියාවක් තියෙන බව පෙන්වන්න කරනවා. ඉතින් විශ්වයෙන් ඔයාගේ ජීවිතේට අලුත් කෙනෙක් ඉදිරි කාල සීමාව තුළ ඉදිරි මාස 6 තුළ ගෙන්නන බවක් පෙන්වන්න කරනවා. ඉතින් ඉදිරි මාස 6 කියන්නේ ඔයාගේ ආදර ජීවිතේ පරිවර්තනයක් සිදු වෙන කාලයක්. මෙච්චර කල් තිබ්බ පීඩා වලින් මිදිලා ඔයාට අලුත් ආරම්භයකට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට තියෙන මැසේජ් එක මේක තමයි. ඉතින් මම හිතනවා මේක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. හායි ෆයිල් 3 අපි බලමු ඉදිරි මාස 6 ආදර ජීවිතේ මොන වගේද කියලා. ඉතින් මම මුලින්ම දකින්නේ ඉදිරි මාස 6 ඔයා ගොඩක් දුරට සිංගල් වෙලා ඉන්න තමයි ඉඩ කඩක් තියෙන්නේ. හැබැයි ඔයා සිංගල් වෙලා හිටියට මම දකිනවා ඔයා ඒකෙන් දුක් වෙන බව පෙන්වන්න කරන්නේ නැහැ. ඔයා ගැනම සතුටු වෙලා ඔයාවම විඳලා ඔයාගේ නිදහස විඳලා ඔයාගේ අවශ්‍යතාවන් ඉටු කරගෙන සෙල්ෆ් කෙයා වගේ දේවල් වලට යොමු වෙලා ඉන්න බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් මම දකිනවා ඔයාට කාගේ හරි ගැන ව්‍යාකූල බවක් තිබ්බනම් බියක් තිබ්බනම් ඔයා කාව හරි ආශ්‍රය කරමින් හිටියා නම් ඒ සම්බන්ධ පිළිබඳව ඔයාට පැහැදිලි භාවයක් ලැබෙනවා. ඔයාට ක්ලැරිටි එකක් ලැබෙනවා. ඒකත් එක්ක මම දකිනවා ඔයාගේ ජීවිතේ තිබ්බ යම් කිසි ව්‍යාකූල කනෙක්ෂන් එකක් ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා යනවා. ඒක ඉවර කරනවා. ඔයා එක දුකක් නැතුව අතාරින බවක් තමයි පෙන්වන්න කරන්නේ. මම දකිනවා ඒක ඔයාගේ ආත්ම ගරුත්වය ඔයාගේ මානසික සැනසීම වෙනුවෙන් ගන්න තීරණයක් විදිහට පෙන්වන්න කරන. ඉතින් ඔයා සිංගල් වෙලා හිටියත් ඉදිරි මාස 6 මම දකිනවා ඔයාට ලොකු තනිකමක් දැනෙන්නේ නැහැ. ඔයා ගැන හිතලා සතුටින් ඉන්න බව පෙන්වන්න කරනවා. ඉතින් ඔයාලගේ මැසේජ් එක මේක තමයි. ඉතින් මම හිතනවා මේ රීඩින් එක හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා.